ඒ හැමෝටම ජොබ් හොයාගන්නත් බෑ. ඒක පේපර් ක්වොලිෆිකේෂන් එකක් විතරයි. මම හිතනවා ඉස්සරම ඔය මුල්ම කාලේ ගම්බල තිබ්බ මතයක් මේ කසාද බඳින්න යනකොට රජයේ රැකියාව කරන කෙනෙකුට තමයි ෆස්ට් ඔපචුනිටි අන්න ඔකත් එක්ක ආවේ. නමුත් මේ මයින්ඩ් සෙට් එක අපිට වෙනස් කරගන්න පුළුවන් නම් තාත්තා මිනි පෙට්ටි සාප්පුවක් කරනවා නම් පුතාට තියෙන ළඟම ඔප්ෂන් එක ඒක හොඳට ඉගෙනගෙන ඒක ඊට වඩා පොඩ්ඩක් තාක්ෂණයත් එක්ක තව පොඩ්ඩක් ලස්සනට කරලා ඉවරලා හොඳ ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකකට ඒක ගේන එක. සමා වෙනවද? මැද්දට පැන්නත් කියන්නේ. හරිද? ඒ කිව්වහම ඔයා නොදන්න උදාහරණයක් මට මතක් වුණා. අපි පොඩි කාලේ කොළඹ ආපු කාලේ නම් මට මතකයි මාළඹේ තියෙනවා චන්ද්‍රා පනාගොඩ කියලා ওই විදිහටම අවමංගල්‍ය සේවා කරන සමාගමක්. මේ චන්ද්‍රා පනාගොඩ සමාගමේ පොඩි පුතා තර්ස්ටන් එකේ මගේ පන්ති හිටියාගේ නම මහින්ද පනාගොඩ. එතකොට පරම්පරාවෙන් ආපු අර මිනි පෙට්ටි සාප්පුවක් තියෙන බිස්නස් එක මහින්ද පනාගොඩ යුරෝපයට ගිහිල්ලා ඉගෙනගෙන ආවා. මහින්ද පනාගොඩට ලෝය කෙනෙක් වෙන්න තිබුණා. ડોක්ටර් කෙනෙක් වෙන්න තිබුණා. එයා ව්‍යවසායකයෙක් හොඳ ඉගෙනගෙන ආවා. ඉගෙනගෙන ඇවිල්ලා ලංකාවේ තියෙන දියුණුමයි කියන නම් ටික නොකියමු. එක්කද ඒ මිනි පෙට්ටි සාප්පුකාරයමගෙත් එක තරහ වෙනවනේ. ඒ බ්‍රෑන්ඩඩ් නම් ටික ඔක්කොමට වඩා හොඳ VIP හර්ස් ගෙනාවා. ඉංගලන්ත. විශේෂ ඉගෙනගෙන ආවා. හරිද? එතකොට දැන් මහින්ද පනාගොඩ කියන්නේ මිනි පෙට්ටි සාප්පුකාරයෙක් නෙමෙයි. ඒක විශිෂ්ට අවමංගල්‍ය සේවාවක්. හරියට හරි. එයා ඊටාම ලස්සනට ලංකාවේ ෆ්ලවර් මල් ව්‍යාපාරයක් කරගෙන යනවා. තව ව්‍යාපාර තියෙනවා. මහින්ද පනාගොඩට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දුන්නේ. ඒක කැමැති විදිහකට අයිඩයකට පුළුවන් ගන්න. ඔයා කියන එක තමයි එකඟ වෙමින් තමයි මගේ උදාහරණ කිව්වේ. ඒ නිසා කවුරු හරි කියයි අන්න පනාගොඩ මහින්ද මල්ශාලාවට යාළුවා හින්දා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දුන්නා කියලා. මං කියන්නේ ඒක ඉගෙන ගන්න කියලා. දැනෙන්නේ නැති වෙන්න ඇඩ් කරන්න. ඔව්. පේන්නේ නැති වෙන්න ඇඩ් කරන්න. මිනි පෙට්ටි සාප්පුවක් වුණත් ලස්සන්ට ඇඩ් කරන්න. මිනි පෙට්ටි සාප්පුකාරයෝ කියන්නේත් අපේ බොක්කේ යාළුවෝ කියලා කියන්නේ. ඒතකොට මම ඒක පාවිච්චි කරා. ඇත්ත. මට කියන්නකෝ ව්‍යවසායකත්වයේ වෙන්නේ මේ කොටස මේ මැනික් එක්ක ඔය කතාව කියන්නකෝ යාළුවා. මොකද වාගෙන් මං ගත්ත මිනි පෙට්ටි කියන්නේ. දැන් ඒකේ අපේ බිස්නස් එකේ ඇත්තටම තාත්තා තමයි පොර. මම කරපු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. තාත්තා ව්‍යාපාරේ ලස්සනට අවුරුදු 50කට ආසන්න කාලයක් තිස්සේ ගොඩනගාගෙන ඉනවා. අපි ගෞරවය පිණිස තාත්තගේ නම කියාගෙන යමු. තාත්තා ඇවිල්ලා නිශංක වීරසේන. නිශංක වීරසේන. වීරසේන. හරි. හරි. එතකොට අම්මා මල්ලිකා ඇලෙක්සැන්ඩර්. දරුවෝ දෙන්නයි. දරුවෝ මට 3ක් ඉන්නවා සර්. නෑ. අම්මට තාත්තට. ඔව්. මගේ නංගි සාරා චතුරංගනි. විවාහකයි ඇටත් දරුවෝ. ඒතර යොහන් තමයි ඔටුන් හිමි කුමාරයා. ඒක මගේ කැලලා. අම්මගේ නම කිව්වේ නෑ. අම්මා මල්ලිකා ඇලෙක්සැන්ඩර්. බිරිඳගේ නම ඔයාගේ. දිනේෂා. දරුවෝ දෙන්නගේ නම. දරුවෝ තුන් දෙනාගේ නම. අයුනි, එසන්දි සහ සෙනදි. කෙල්ල තුන් දෙනෙක් ඉන්නේ. කෙල්ල තුනක් ඉන්නේ. බෑනාවරු තුන් දෙනෙක් අනාගතේ ලැබුණාම අයිඩා ව්‍යාපෘතිය මට අනාගතේ පේනවා. රයිට් වා කන්ටිනියු කරා. ඉතින් එතකොට දැන් මට තාත්තා ඉගෙනුවා ඉංගලන්තය වල ඉවර වෙලා මැනේජ්මන්ට් ඉගෙන